හරි. සුබ දවසක් සියලු දෙනාටම. ගොඩක් හොඳයි. හොඳ උත්සාහයක් තියෙනවා. හොඳට කරනවා. මේක තමයි තියෙන්න ඕනේ. අද ව්‍යායාම. ඔන්න ව්‍යායාමයක් එනවා අලුත් එකක්. එහෙනම් ලෑස්ති වෙන්න. කරන්න පටන් ගන්න. අද ඉඳන් ආරම්භ කරනවා කියලා හිතන්න. ඔය පහු තැවි ලත වෙවි ඉන්න අය වැඩේට එන්ටර් වෙන්න හිමීට. පොඩි තරකින් එන්ටර් වෙන්න. ආපු ගැටි ලොකු කෑල්ල අල්ල ගන්න එපා. අර තියෙනවා අරකේ තියෙනවා. ප්‍රාණ channel එකට යන්න. YouTube channel එකට යන්න ප්‍රාණ. ගිහිල්ලා වෙලා එකේ තියෙනවා පෙළගස්ස. ඒ ගස් පෙළගස්සපු ටිකේ අල්ල ගන්න ලේසි මේක. පපුව තදින එක හිර වෙන එක අල්ල ගන්න එපා. ඔය නැමිනකොට අරවා මේවා මේ තියෙනවා. මේ තියෙන්නේ අකුල ගත්ත අවුරුදු 20 30 අකුල ගත්ත ඒවා දිගහැර ගන්න එක. මොකද ඔය දේශනා අහන්න. ඔය දේශනා ඇතුලෙන් දිගහැරෙන්න පුළුවන් හොඳට. එතකොට ඒ දිගහැරීම කරගන්න ඕනේ මොකද ඇයි එච්චරටම ඇකිලිලා අපි? හිතින් ගතින් දෙකෙන්ම ඇකිලිලා. රයිට්. වැඩි කතා ඕනේ. යමු අභ්‍යාසෙට. මනස සැහැල්ලු කරන්න, ශරීරය සැහැල්ලු කරන්න පහසු තැනක ඉඳගෙන මනස සැහැල්ලු කරනවා, ශරීරය සැහැල්ලු කරනවා. සාමාන්‍ය හුස්ම ටික වෙලාවක් ගන්න. එකපාරට අභ්‍යාස වලට යන්නේ ඒ කරලා ඉවරලා ඔළුව කකිනවා, බඩ බුරුල් වෙලා ගියා, ඊට පස්සේ කැස්ස ආවා, පපුව තද වුණා. මේක ශරීරයක්. එහෙනම් එයා පොඩ්ඩක් කුණුසුම් කරගන්න ඕනේ අභ්‍යාස කරන්න ඉස්සෙල්ලා. ඉගෙන ගන්න. උදින් heart attack එකක් හැදේ අන්තිමට. ඇයි එච්චර බ්ලොක්? හොඳට පහසු වෙන්න. මං කිව්ව කුහර තුනක් තියෙනවා. හිස් කුහරය, උර කුහරය, උදර කුහරය. සරලව කිව්වොත් හිස කඳ කොටසේ තියෙන අනිත් කුහර දෙක යන්න ඇතුළට. අවයව වැඩිම තියෙන කුහර දෙක. මනස සැහැල්ලු කරන්න හොඳට. ශරීරය සැහැල්ලු කරන්න හොඳට. ඔන්න තමන්ට තේරෙනවා සාමාන්‍ය ශ්වසනය වැටෙනවා. තව මේ දිගහැරගත්ත ප්‍රමාණය තප්පර 15 20 කරගෙන 20 30 කරගෙන 30 40 කරගෙන යනවා කට්ටිය. හරි ආසයි දෙනවා. මේ යන්නේ කොහෙද? තමන්ගේ නිරෝගීකමට, තමන්ගේ ධනයට, තමන්ගේ සතුටට, තමන්ගේ ආයුෂට. නියමයි නේද? ඊට පස්සේ ආත්මයත් හොයා ගන්නවා. මේගොල්ලෝ අපායට යන්න ගියේ. පෙරේත ලෝකවලට යන්න ගියේ. නිරයට යන්න ගියේ. ඔන්න දිව්‍ය ලෝක පැත්තට හැරිලා. හොඳ නැද්ද අභ්‍යාසෙ? රිලැක්ස්. බිසිය නවත්තන්න. බිසිය නවත්තන්න. ඔය ඔක්කොම හම්බ කරන්න පුළුවන් මේක තිබුණොත්. මේක නැති වුණොත් ඉන්න වෙනවා මාස ගණන් ලීව් දාලා. රිලැක්ස්. හොඳට පහසුණා. හොඳ උස්මක් ගන්න. උදරය පිරෙන්න, උර කුහරය පිරෙන්න. රිලැක්ස්. පිට කරන්න. හොඳ උස්මක් ගන්න. රිලැක්ස්. පිට කරන්න. හොඳ උස්මක් ගන්න. රිලැක්ස්. පිට කරන්න. රිලැක්ස් කියලා කියන්නේ ප්‍රාශ්වාසය. තව ස්ලෝ කරනවා. හොඳ උස්මක් ගන්න. breathe. ප්‍රාශ්වාසය කරන්න. රිලැක්ස්. මේ ටෙම්පෝ එකටම යන්න. හොඳ උස්මක් ගන්න. රිලැක්ස්. ටෙම්පෝ එක අඩු වෙනවා. මේ ටෙම්පෝ එකටම කරන්න. හොඳ උස්මක් ගන්නවා. රිලැක්ස්. හොඳට පහසු වෙන්න. රෙකෝඩින් එක දාගෙනම
කරනකොට Tamanට අහු වෙනවා හරියටම. හොඳට පහසු වෙන්න. තව 3 කරන්න. ඔය වැඩියෙන් තිබුණාට කරන්න එපා. 3 වැඩි කරන්න. ඔන්න තව 3කට යනවා. හොඳ උස්මක් ගන්නවා. රඳවගෙන ඉන්නවා හෝල් එක. රිලැක්ස්. හොඳ උස්මක් ගන්නවා. රැඳිලා ඉන්නවා. රිලැක්ස්. හොඳ උස්මක් ගන්නවා. රැඳිලා ඉන්නවා. රිලැක්ස්. හොඳ උස්මක් ගන්නවා. රැඳිලා ඉන්නවා. රිලැක්ස්. හොඳට බොඩි එකට අවධානය දෙන්න. හෝල් කරගෙන ඉන්න වෙලාවේ ඒක බැරි අය කරන්න යන්න එපා. මුල් අදියර කරගෙනයි එන්නේ. ඒක නිසා අපහසුතා මේක ඇතුළෙම තියෙනවා. රෙකෝඩින් එක අහන්න. හොඳට අහගෙන යන්න. තව හොඳ උස්මක් ගන්නවා. පුළුවන් අය විතරයි. අභ්‍යාස කරපු අය විතරයි. බොඩි එකට හොඳට අවධානය දෙන්න. රැඳිලා ඉන්නවා. බොඩි එකට අවධානය දෙන්න හොඳට. කන්ට්‍රෝල් රිලැක්ස්. පාලනය කරලා ටික ප්‍රාශ්වාසය කරලා හොඳට සාමාන්‍ය ශ්වසනය කරන්න. පාලනය කරලා ප්‍රාශ්වාසයේ යෙදিলা හොඳට සාමාන්‍ය කරන්න. හිර කරගෙන ඉන්න ඊට පස්සේ ඔන්න පිළිවෙල 3 කරන්න. මේ ටෙම්පෝ එකටම යන්න පුළුවන් අය ඒක කරන්න. බැරි අය මුල් අවස්ථාවට ඉඩ දෙන්න. අර වේගය අඩුම අවස්ථාවේ ප්‍රගුණ කරලායි දෙවෙනි අවස්ථාවට එන්නේ. දෙවෙනි අවස්ථාවෙන් තුන්වෙනි අවස්ථාවට, තුන්වෙනි අවස්ථාවෙන් හතරවෙනි අවස්ථාවට ඒ ටෙම්පෝ වලට එන්නේ ඒ ගුණේ තියෙන අය විතරයි. බැරි අය ස්ටෙප් බයි ස්ටෙප් ඩෙවලොප් කරගෙන එන්න. අපි දැන් මාස 2කට ආසන්නව ඇවිල්ලා තිනවා ගෲප් එකේ ප්‍රාණ ගෲප් එකේ පරපුර මේ සෙට් එක මේ කණ්ඩායම ගමනක් යනවා. ඒ ගමනේ ඉන්න දුවන්න බැරි නම් අඩුම තරමේ ඇවිදගෙන යන්නත් බැරි නම් හිමින් පියවර තියාගෙන එන්න. නැවතිලා ඉන්න එපා. නැවතිලා ඉන්නවනම් අඩි 6 කෑල්ලක් කපාගෙන තියාගන්න. ඔච්චරමයි කියන්න තියෙන්නේ. අවදි වෙන්න. බොහොම ආදරෙන් ඉල්ලන්නේ. අවදි වෙන්න. නැවතත් කියන්නේ අවදි වෙන්න. සක්‍රිය කරන්න ඔබට හම්බෙච්ච ගත සහ සිත. සුබ දවසක්.